අයිබෝන් තෙරුවන් සරණයි මම ඇත්තටම කතා කරන්න හිතුවා මේක ගැන වචනයක් දැන් මේ වෙලාවෙම කියන්න ඕනයි කියලා හිතුවා. මොකද මේ ගිලන් රථ සේවාවේ ගිලන් රථ රියදුරන් ගැන මම මේක දැන් කීප විටක් දැක්කා මමත් මේ රාජකාරියක යෙදලා ඉන්න වෙලාවක මම මෙතන ඉන්න ස්ථානයේ ඉඳලා මම අංග්‍රීසි මං ඉන්නේ ස්ථානයේ කියන්නෙත් නෑ ඒක එතකොට ඒ පුද්ගලයෝ එතන අපහසුතාවයකට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒක ගැන මම කියන්නෙත් නෑ ගිලන් රථේ කොහෙද කියලා මම කියන්නෙත් නෑ මොකද හේතුව ඒක එච්චර ඒගොල්ලෝ කරන්නේ වැරද්ද හදාගනී කියලා මම විශ්වාස කරන නිසා මම ඒක මෙයා කරන්නේ හැබැයි මෙතනින් එහාට මම මේක දැක්කොත් මම අනිවාර්යයෙන්ම මේ වෘත්තියට ආදරය කරන කෙනෙක් මම ගිලන් රථ සේවාවට ගොඩක් ආදරෙයි ඒක නිසා මේක විනාශ කරන්න දෙන්න කාටවත් ඉඩ දෙන්න බෑ ඒක නිසා අනිත් දවසේ මේක මම දුටුවොත් මම අනිවාර්යයෙන්ම මේක වීඩියෝ කරලා මම මේක මේ පේජ් වල මගේ තියෙන පේජ් වල මම මේකේ අන්තර්ජාලයේ ඔස්සේ මම මේක ප්‍රචාරය කරනවා. ඒක මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. මෙන්න මේකයි සිදුවීම. මේ ගිලන් රථ සේවාවේ ගිලන් රථයක් පදවනකොට මේකේ තියෙනවා එමර්ජන්සි සර්විස් මේක ගිලන් රථේ ඇවිල්ලා සාමාන්‍ය වාහනයක් නෙමෙයි මේක ජාත්‍යන්තරයේ පිළිගත්තු ජාත්‍යන්තර සේවාවක ජාත්‍යන්තර වාහනයක් මේකේ නීති රීති තියෙනවා. එතකොට මේකේ ගොඩක් අය මේ ගැන දැනුවත් සමහරක් අය දැනුවත් නැති වෙන්න පුළුවන් දැනුවත් නැත්නම් දැන් දැනගන්න. ඒකයි මම කියන්නේ මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ජීවිතවලට ගිලන් රථ පදවන මේ සීලම දෙනාටත් මේක බලපාන්න ඉඩ තියෙනවා. මේක ඉදිරියේදී ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. මේ ගිලන් රථ සේවාවේදී රෝගියෙක් අරන් යනකොට මේක පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිසියේ මේ ඉන්න නිලධාරී සමහර වෙලාවට මේක ගිලන් රථයේ විශේෂිත වාහනයක් ගිලන් රථ ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම රථ මේ අයට විශේෂ ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. හැබැයි මේක ප්‍රමුඛතාවයක් දීලා තිබුණාට මේකේ කිසිම කෙනෙකුට නැහැ නීති කඩන්න. නමුත් මේකේ රථවාහන ආඥා පනතත් එක්ක තියෙන නීති රීතිත් එක්ක සාමාන්‍ය රෝගියෙක් ගෙනෙනකොට හෝ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමකදී මේ යම්කිසි ගිනි නිවීම සේවාව වෙන්න පුළුවන්. එතකොට ගිලන් රථ සේවාව වෙන්න පුළුවන්. මේ ඇයට සාමාන්‍ය රෙඩ් ලයිට් තියෙනකොට යන්න පුළුවන්. හයි ස්පීඩ් කියන්නේ සාමාන්‍යයෙන් තමාට හැකි පමණ වේගයකින් රථය ධාවනය කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මට්ටමක රිලීස් ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා. නමුත් මේකේ යම්කිසි මොනවා හරි විශේෂිත කියන්නේ අනතුරක් සිදු වුණොත් මේක ගැන පරීක්ෂණ කරනවා. එතකොට මේ වෙලාවේදී ඇත්තටම මේකේ අර්ජන්ට් ලෙඩෙක්ද ගෙනිච්ච මේක ඇත්තටම අර්ජන්ට් කේස් එකක්ද මොකක්ද මේ ගිය රූට් ගැන මේවා ගැන හැම දෙයක් ගැනම පරීක්ෂණ